දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. සහෝදර සහෝදරිය, ඉතින් ඔබට පේන ඇති ලස්සන මුහුදක් තියෙන්නේ, ලස්සන බෙරළක් තියෙන්නේ, හරි නිස්කලංක පරිසරය. දෙවියන් වහන්සේ අපිට ගොඩක් දේවල් දැනුම් දෙන්නේ ඇත්තටම හැම මනුෂ්‍යයටම තේරෙන ආකාරයට නම් නෙවෙයි. ඇයි ඔබ දන්නවා ඇති වටිනාම දේවල් හැම විටම තියෙන්නේ සැඟවිලා. ඔබ බැලුවොත් එහෙම අපි රත්තරන් ගත්තොත් රත්තරන් තියෙන්නේ පොළවේ සැඟවිලා. ඒ වගේම මැණික් ගත්තොත් ඒවා තියෙන්නේ සැඟවිලා. ඒ වගේම අපි රත්තරන් ආභරණ ගෙදර තියෙනවා නම් ඒවා කියන්නේ සංගවලා. ඉතින් ඇයි හැම විටම මේ අවශ්‍ය මේ ලෝකේ වටිනාම දේවල් සංගවනවා. ඒ වගේ තමයි දෙවියන් වහන්සේත් මේ වටිනා දේවල් හැම විටම අපිට ප්‍රකාශ කරන්නේ සංගවලා. නමුත් උන්වහන්සේගේ මිනිසයන්ට, උන්වහන්සේ තුල ඉන්න මිනිසයන්ට සුද්ධාත්මයන් වහන්සේ කන්න කොටගෙන මේ වගේ සැබෑ අර්ථය තේරුම් කරනවා. ඉතින් ඒ වගේ පදයක් තමයි මෙන්න මේ දේශනාකාරයා පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදය. ඒ පදේ ගොඩක් විට මේ බොරු ප්‍රොපේතවරු අර හොර ප්‍රොපේතවරු ඉන්නවනේ, ප්‍රොපේත කියලා දාගෙන බොරු හාස්කම් කරමින් බොරු ඉගැන්වීම් කරන අය. ඒගොල්ලෝ භාවිතා කරන වචනයක් තමයි මෙන්න මේ පදේ අරගෙන ගොඩක් වචනය විකෘති කරලා ඒ පද පෙරලනවා. මොකද බොරු ප්‍රොපේතවරු හැම විටම ක්‍රියා කරන්නේ මුදල් සම්බන්ධව. මුදල තමයි වටින්නේ. මුදල තමයි නැත්තම් මෙහි ලෝකයේ තියෙන භෞතික සඵලත්වය හැම විටම කතා කරන්නේ ඒක ගැන. භෞතික සඵලත්වයට අවශ්‍ය වෙන්නේ මුදල්. ලෝකයේ භෞතික සඵලත්වයට. ඉතින් ලෝකේ ඉන්න හැම බොරු ප්‍රොපේතවරයෙක්ම, හොර ප්‍රොපේතවරයෙක්ම, බොරු ගුරුවරයෙක්ම කරන එකක් දෙයක් තමයි මේ මුදල් තියෙන සම්බන්ධ කරලා තියෙන වචන තියෙනවා නේද? ඒවා අරගෙන පෙරලලා ඒවා විකෘති කරලා මනුෂ්‍යයන්ට මුලා කරලා ඒගොල්ලන්ගේ ගතමනාව හොයාගන්න එක. ඉතින් මේ පරිපල් පදේ ගොඩක් විට බොරු ප්‍රොපේතවරු පාවිච්චි කරලා ගන්නවා. ඊයේ අපි බැලුවොත් එහෙම මේ බයිබල් පදය දේශනාකාරය 10 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදේ. සිනාසීම පිණිස භෝජන පිළියෙල කරනු ලැබේ. මුද්‍රික පානයද ජීවිතය ප්‍රීති කරයි. තවද මුදලින් සියලු දේ ඉෂ්ට වෙයි. බලන්න, ඒ කියලා තියෙන වචනේ සාමාන්‍ය කෙනෙකුට